හරි. එතකොට අද කතා කරන්නේ පළවෙනි ප්‍රැක්ටිකල් සෙෂන් එක බල සමාන්තර ආශ්‍ර ප්‍රමේය නියමය හරි මොකක් හරි සත්‍යාපනය හා නොදන්නා භාරයක අගේ සෙවි. හරි මේ වගේ වීඩියෝස් එක්ක මම පෙන්නනවා ඔයාලට කොහොමද ඇත්තටම කරන්න කියන්නේ. තියරිටිකල් කියලා දීලා වීඩියෝස් පෙන්නනවා. ඊට පස්සේ ගුරු මූලධර්ම භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම. හරි. එතකොට මම නිකන් ඕවරෝල් අයිඩියා එකක් දෙන්නම් ටියුට් මේක ගැන. ටියුට් එක ගැන ඕවරෝල් අයිඩියා එකක් දෙන්න ඔයාලට මේකේ ඊටාම කෙටියෙන් සංක්ෂිප්තව ඔයාලට තේරුම් ගන්න ලේසිම විදිහට තමයි හදලා තියෙන්නේ. හරිද? මීට වඩා කෙටි කරන්න බෑ මේක. ඔයාලට තේරුම් ගන්න ලේසි විදිහට තමයි හදලා තියෙන්නේ දැන්. බ්‍රයිට්නස් පොඩි ඔයලා තියෙනවා නේ. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට වැදගත් කරුණුත් ඔක්කොම දිනවා මම අන්තිමේට දාලා දිනවා මොන පාස් පේපර්ස් වලින්ද මේකෙන් ප්‍රශ්න ආවේ කියලා. එතකොට ඔයාලට ප්‍රැක්ටිකල් සෙෂන් එක ඉවරුනාම ඒ පාස් පේපර් එක try කරන්න පුළුවන්. හරි. ප්‍රැක්ටිකල් සෙෂන් එක ඉවරුනාම මේ පාස් පේපර් එක try කරන්න පුළුවන්. එතකොට ගුරු මූලධර්ම භාවිතයෙන් වස්තුක ස්කන්ධය නිර්ණය කිරීමත් ඒ විදිහට තියෙනවා. ඊටාම සරලව හැමදේම තියෙනවා. හැමදේම තියෙනවා වැදගත් කරුණුත් එක්ක. ඒකත් පාස් පේපර්ස් ටික දාලා දිනවා. ඔය විදිහට තමයි කන්ටෙන්ට් එක යන්නේ. හරි. එතකොට පළවෙනි එකට අපි යමු පළවෙනි එකට. මම මුලින්ම උගන්වන්නේ ගූර්ණ මූලධර්මයේ භාවිතයෙන් වස්තුවක ස්කන්ධේ නොදන්නා වස්තුවක ස්කන්ධය සෙවීම. මුලින්ම උගන්වන්නේ ගූර්ණ මූලධර්මයේ භාවිතයෙන් ස්කන්ධේ නොදන්නා වස්තුවක ස්කන්ධය සෙවීම. හරිද? පැහැදිලි කියලා හිතනවා. එතකොට ඒක තමයි දැන් ඔයා අවධානය යොමු කරලා ඉන්නේ. ගූර්ණ මූලධර්ම කියන්නේ මොකක්ද? බල ගූර්ණයක් ගන්න විදිහ මතකද? මතකද බල ගූර්ණයක් ගන්න විදිහ? හරි. මම concept එක කියන්නම් මම මෙහෙම කියලා ටක් ගාලා විස්තර කරනවා මොකද්ද මෙතන වෙන්නේ සිද්ධිය කියලා. ඒක අපිට දැන් කරන්න ඕනේ නොදන්නා ස්කන්ධය නොදන්නා මොකක් හරි එක් ස්කන්ධයක් හොයන එක නෑ. හිතන්න මේක ස්කන්ධය දන්නේ නැහැ කියන්නේ. මේක ස්කන්ධය හොයන එක තමයි කරන්න ඕනේ. එතකොට ඒක කරන හැටි මම තියරිටිකල් පාර්ට් එක ටක් ගාලා කියනවා. එතකොට ඒක ඔළුවට දාගන්න ඊට පස්සේ අපි වැදගත් කරුණු සාකච්ඡා කරන්නේ. එතකොට ක්ලියර් ඔළුවට දාගන්න දැම්ම දාගන්න. සහ ඔය මම ටියුට් එකේ දීලා තියෙන වැදගත් කරුණු කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා කතාවක් විදිහට මතක තියාගන්න. අමතක වෙද්දි බලන්න ටියුට් එක තියාගන්න. හරි. ගූර්ණ මූලධර්මයේ අපි මුලින්ම කරන්නේ අපි ගන්නවා මීටර රූල. හරි. මීටර රූල එතකොට දන්නවනේ මාක් කරලා තියෙනවා මිලිමීටරේ මාක් කරලා තියෙනවා සෙන්ටිමීටර 100න්. හරි. ඊට පස්සේ මේ මීටර රූල අපි මොකක් හරි උලක් උඩ බැලන්ස් කරලා තියෙනවා. තේරුණාද? ආධාරකයක් මත මීටර රූල බැලන්ස් කරනවා. මුලින්ම කරගන්න ඕනේ ඒක. හරි. ආධාරකයක් මත මීටර රූල බැලන්ස් කරනවා. පොඩ්ඩක් හිතන්න මීටර රූල ආධාරකයේ මත බැලන්ස් වුණාම මොකක්ද වෙන්නේ කියලා. මීටර රූල ආධාරකයේ මත බැලන්ස් වෙනවා. බැලන්ස් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අර තුඩෙන් මීටර රූල මත ඇති වෙන ප්‍රතික්‍රියාව සමාන වෙනවා මීටර රූලේ බරට. එතකොට මීටර රූලේ බර ක්‍රියා කරන්නේ හරියටම අර තුඩ මත. තේරුණාද? අන්න ඒ අවස්ථාව තමයි බැලන්ස් වෙනවා කියලා කියන්නේ. හරි? අන්න ඒ අවස්ථාව තමයි බැලන්ස් වෙනවා කියලා කියන්නේ. එතකොට හරි අපි ගමු. sorry. හරි. හරි. ඕකේ. යන්න දෙනවා. දැන් හරි. ඊට පස්සේ අපි මීටර රූල බැලන්ස් කරමු. මේක උඩ. මීටර රූල බැලන්ස් කරනවා. ඔය විදිහට හිතමු. ඔය විදිහට බැලන්ස් කරනවා. හරි. මේක තව ටිකක් මම රූපේ ලොකු කරගන්නවා. ඔය විදිහට බැලන්ස් කරනවා. එතකොට බලන්න බල මොනවද තියෙන්නේ කියලා. මේකේ ක්‍රියා කරන බල මොනවද බලන්න. මීටර රූලේ බර තියෙනවා. හරි. මීටර රූලේ බර තියෙනවා. මීටර රූලේ බර පල්ලෙහාට ක්‍රියා කරනවා. හරිද? ඒ වගේම මේකෙන් මීටර රූල මත අභිලම් ප්‍රතික්‍රියාවක් එනවනේ. ඒක උඩට ක්‍රියා කරනවා. එතකොට
මීටර වල බර ඔහොම ක්‍රියා කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට ක්‍රියා කරනවා. ඒක මම R කියලා දාගන්නම් බර දාගන්න mg. හරි R කියලා දාගත්තා බර දාගත්ත mg. හරි එතකොට ඊළඟට දැන් මෙතන මම හිතන්නකො මෙන්න මෙතන අපිට හරියටම සාමාන්‍යයෙන් ආසන්නව අපිට සෙට් වෙන්නේ සාමාන්‍යයෙන් දැන් මීටර වල ඒකාකාරයිනේ ඒකාකාරයි නම් ඒකේ හරි මැද තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ බා. එතකොට බර ක්‍රියා කරන්නේ ඉතින් ගුරුත්ව කේන්ද්‍රේ. එතකොට සෙන්ටිමීටර 50ට වගේ සෙට් වෙනවා. එතකොට මේ පැත්තට තියෙන දුරවල් මේ පැත්තට තියෙන දුරවල් මැනගන්න පුළුවන්. දැන් ගන්නවා දැන් අපි ගන්නවා මේ ස්කන්ධය හොයන්න ඕනේ මොකක් හරි දේ. දැන් හිතන්නකො මේකේ ස්කන්ධය හොයන්න ඕනේ. මේකේ ස්කන්ධය හොයන්න ඕනේ. ඊට පස්සේ අපිට දන්න ස්කන්ධෙකුත් තියෙනවා. මේකේ ස්කන්ධය මම හිතන කෝණික ස්කන්ධය දන්නවා. මේකේ ස්කන්ධය මම හොයන්න ඕනේ. කෝණික ස්කන්ධය දන්නවා මේකේ ස්කන්ධය හොයන්න ඕනේ. හරි? එතකොට මම කරන්නේ ෆෝන් එක මේ පැත්තෙන් එල්ලනවා මේක මේ පැත්තෙන් එල්ලන්නම් ඒ කියන්නේ ස්කන්ධය හොයන්න ඕන එකේ නිල් පාට එක ෆෝන් එක මේ පැත්තෙන් එල්ලනවා ඒ කරලා මෙන්න මේ O ලක්ෂය වට අපි O කියමුකෝ මෙන්න මේ ලක්ෂය ඒක වට ගූර්ණ සමාන කරන එක තමයි කරන්නේ මේකෙන් මෙහෙට ඇති වෙන ගූර්ණය මෙහෙට ඇති වෙන ගූර්ණයට සමාන කරනවා හරි එතකොට අපි මෙතන එල්ලමු මේ පැත්තේ එල්ලනවා මේ පැත්තේ එල්ලනවා හරිද එතකොට අපි මෙහෙමයක් ගමු ඔය ස්කන්ධය නොදන්නා ස්කන්ධය අපි හිතමු m නෝට් කියලා මම දන්නා ස්කන්ධයක් ගමු සිම්පල් m කියලා හරි එතකොට ඔයගේ බල කොහොමද තියෙන්නේ ඔයගේ බල පල්ලෙහාට mg තියෙනවා මේකේ පල්ලෙහාට සිම්පල් mg තියෙනවා හරි m නෝට් g mg එතකොට මේක තන්තුවකින් තමයි අපි මෙහෙම යට ගහන්නේ තන්තුවකින් යට ගන්නයි කියන එක මම කියන්නේ ඈ තන්තුවකින් යට ගන්න. එතකොට ආතතිය තියෙනවා t. මෙතන ආතතිය තියෙනවා t. මෙතන ආතතිය t. එතකොට අපි ගමු මේක t1 කියලා. දැන් මේ ආතතිය දෙක වෙනස් නේ. t2 කියලා ගමු. මෙතන මේක මෙන්න මේ සිම්පල් m ස්කන්ධයේ බැලන්ස් නේ. සිම්පල් m ස්කන්ධයේ බැලන්ස් නම් mg ට t1 සමාන වෙනවා. එහෙනම් t1 සමානයි mg වෙන්න ඕන. හරි? ඊට පස්සේ t2 මේක බැලන්ස් නම් t2ට m නෝට් g සමාන වෙනවා. t2ට සමාන වෙනවා m නෝට් g. හරි? අම් කරන කතාවක්. ඒතර t1 දන්නවා දැන් t2 දන්නවා. දැන් මම මෙන්න මේ දුර ගන්නවා x කියලා. මොකද්ද මේ දුර? මොකද්ද මේ දුර? කියලා ගත්ත දුර මොකද්ද? මෙන්න මේ O ලක්ෂයේ ඉඳන් මෙන්න මේ තන්තුවට තියෙන දුර. තන්තුව ඈඳ ඇති ස්ථානයේ තියෙන දුර. මම මේ දුර ගන්නවා. ඊට පස්සේ O වට ගූර්ණ ගන්න තියෙන සරලව. හරි මම O වට ගූර්ණ ගන්නවා. එතකොට දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමානයි. හරි? දක්ෂිනාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණයට. දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමානයි. එතකොට t2 වතාවක් x t2 වතාවක් x සමාන වෙන්න ඕනේ t1 වතාවක් y ට. එතකොට t2 ගන්නවා මම m නෝට් g කියලා. m නෝට් g x සමාන වෙන්න ඕනේ t2 ගන්නවා t1 ගන්නවා mg කියලා. mg y ට. දැන් මේක දැන් මට හිතන්න මම g to g කැපෙනවනේ මෙතන. එතකොට අපි මොකක් හරි ස්කන්ධයක් එල්ලුවා. මේක තමයි හොයන්න ඕනේ. මේකේ ස්කන්ධය දන්නවා. එහෙනම් m දන්නවා. හරි? m දන්නවා. y මැනගන්න පුළුවන් x උත් මැනගන්න පුළුවන්. m දන්නවා y මැනගන්න පුළුවන් x උත් මැනගන්න පුළුවන්. එහෙනම් බං කෙලින්ම මේක හොයන්න පුළුවන්. කෙලින්ම හොයන්න පුළුවන් m නෝට්.
x මැනගන්න පුළුවන් y මැනගන්න පුළුවන් සිම්පල් එකෙන් නොදන්න පද තුන ආදේශ කරා මේ හොයාගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රැක්ටිකල් එකේ තියෙන ප්‍රස්තාරයක් නෙවෙයි. පුළුවන් නම් මට කියන්න පුළුවන් ඔයාට ඔළුවේ තියනවා නම් ඇයි අපි ප්‍රස්තාරයක් පාවිච්චි කරන්නේ ප්‍රැක්ටිකල් එක්ක නිගමනයකට යන්න? ටක් ගාලා උත්තරයක් දෙන්න. ඇයි අපි ප්‍රස්තාරයක් පාවිච්චි කරන්නේ ප්‍රැක්ටිකල් එක්ක නිගමනයකට යන්න? ඇයි අපි ප්‍රස්තාරයක් පාවිච්චි කරන්නේ? හරියටම නිවැරදි අගයක් කියන්න බැරි නිසාද? හරි. මේකයි කතාව. මේ අපි ප්‍රස්තාරයක් පාවිච්චි කරන්නේ ළමයි නිවැරදි අගයක් කියන්නේ. අපි ප්‍රස්තාරයක් පාවිච්චි කරන ඇත්තටම නිවැරදි අගයට අපි ගොඩක් ලඟ වෙනවා. හරි. ඒ කියන්නේ අපිට ආසන්න වශයෙන් හොඳ නිවැරදි අගයක් ගන්න පුළුවන්. ඇත්තටම ප්‍රස්තාරයක් ගද්දී අපි වෙන්න පුළුවන් සීන් කීපයක් ගන්න. ඒ කියන්නේ පාඨාංග කීපයක් කරත්තා ප්‍රස්තාරය යන්නේ. දැන් මෙතන එක පාඨාංගයයිනේ ගන්නෙ. එතකොට අපේ අතින් වෙන්න පුළුවන් දෝෂේ වැඩි. තේරුණාද? ඇත්තටම ප්‍රස්තාරික ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ අතින් වෙන දෝෂ අවම කරගන්න. ඒ කියන්නේ දෝෂය රිඩියුස් කරගන්න. එතකොට ප්‍රස්තාරික ක්‍රමයේ නිර්වද්‍යතාවය ඇත්තටම මෙම් කෙලින්ම ආදේශ කරලා කරන ප්‍රැක්ටිකල් වලට වඩා වැඩි. හරි. එතකොට ප්‍රස්තාරික ක්‍රමයක් කියන්නේ අපි මොකක්ද ප්‍රස්තාරික කරන්නේ? මොකක් හරි වෙනස් කර මොකද්ද වෙනස් වෙන්නේ කියලා බලනවා. මොකක් හරි වේරියබල් එකක් වෙනස් කර මොකද්ද වෙනස් වෙන්නේ කියලා බලනවා. එතකොට මෙතන y සමානයි මට ගන්න පුළුවන් y සමානයි m නෝඩ් බෙදීම සිම්පල් m වතාවක් x කියලා. හරි. එතකොට ඔයාලට පේන්න ඕනේ මේක මොන ආකාර ප්‍රස්තාරයක්ද කියලා. මේක y සමානයි m x ආකාර ප්‍රස්තාරය. තේරුණාද? එතකොට මෙතන මොකද්ද කරන්න යන්නේ? මෙන්න මේ x දුර වෙනස් කර y x දුර වෙනස් කර y x දුර වෙනස් කර y නවා කණ්ඩාංග 4කට 5කට. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මම හිතන්නකො x y කියලා මම ගත්තා කියලා. මේ විදිහට x දුරට දාලා y ගන්න. x දුරට ඒ කියන්නේ අපි නොදන්න ස්කන්ධය ඉල්ලන දුර වෙනස් කර මේ පැත්තේ බැලන්ස් වෙන දුර බලනවා. හරි. y ගන්න. එයියට ඔහොම අරගෙන අපි කණ්ඩාංග දෙකක් ගහලා මෙන්න මේ ආකාරයට කණ්ඩාංග දෙකක් ගහනවා. එතකොට අපිට ප්‍රස්තාරයක් එනවා. සරල රේඛීය ප්‍රස්තාරයක් එනවා. ඇත්තටම ওই කණ්ඩාංග මාක් කරපුවාම මේ අපි මාක් කරන කණ්ඩාංග මේ රේඛාව උඩ මෙන්නේ නැහැ. y සමාන mx ආකාර එකක් ශුන්‍ය හරහා යන එකක් වුණාට ඔගේ ආකාරය සාමාන්‍යයෙන් මේ වගේ අර රැන්ඩම්ලි තමයි කණ්ඩාංග මාක් වෙන්නේ. එතකොට ওই කණ්ඩාංග මාක් වුණාම අපි ඔක්කොටම හරියනවා වගේ එකක් තමයි ගන්න. මේ ගහන්නේ නැහැ. ඒවට ඔක්කොටම හරියන එකක් ගහන්නේ. හරි. එතකොට මේක අපි ගමු x මේක y කියලා. එතකොට මේකේ අනුක්‍රමණයෙන් මොකද්ද නිරූපණය වෙන්නේ? අනුක්‍රමණය සමාන වෙනවා මොකටද? m නෝඩ් බෙදීම m ට. එතකොට අපිට m නෝඩ් තමයි හොයාගන්න ඕනේ. එතකොට m නෝඩ් සමානයි අනුක්‍රමණය වැඩි කිරීම m. මේකෙන් අපිට m ගණනය කරගන්න පුළුවන්. තේරුණාද? තේරුණා නම් අතුස්සන් ළමයි තේරුණා නම් ගන්න කිරීම කරගන්න පුළුවන්. හරි. එහෙම. දැන් ඕක තමයි ඉතින් සරලව කරන්නේ. දැන් මෙතෙන් තියෙන වැදගත් කරුණු සහ ප්‍රශ්න මොනවද කියලා බලන්න. එන ප්‍රශ්න මොනවද? හරි. මෙතෙන්ට නම් තේරුණා නම් ඔන්න තියරි පාර්ට් එක හරි. දැන් ඔයාලට මොනවද මෙතෙන්දී අපිට එන ප්‍රශ්න?
ප්‍රශ්න මොකක්ද? හරි බලන්න මේවා ඇයි අපි මේ ස්කන්ධ ඇයි තන්තුවකින්ම එල්ලන්නේ? අපිට නිකන් තියන්න බැහැ මේ පොඩි මීටර උඩින් මේ ස්කන්ධය තිබ්බනම් ඉවරනේ. ඇයි අපි තන්තුවකම එල්ලන්නේ? මීටර උඩින් ස්කන්ධය තියන්නේ නැතුව තන්තුවකම එල්ලන්නේ ඇයි? හේතුව තමයි මීටර උඩින් ස්කන්ධය තියන්නේ නැතුව තන්තුවම එල්ලන්න. දැන් හිතන්න අපි ස්කන්ධයක් මෙහෙම තිබ්බා කියලා මීටර උඩින්. ඔහම මෙහෙම ස්කන්ධයක් තිබ්බා. අපි දන්නේ නැහැ මේක අපි m not කියලා ගමු. එතකොට මේකේ ප්‍රතික්‍රියාව මෙතනද ක්‍රියා කරන්නේ. එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනද? මෙතනින්ද බලය තියෙන්නේ. මෙතනින්ද බර තියෙන්නේ. අපි දන්නේ මේ කොතනද කියලා. එතකොට මෙන්න මේ අපිට හරියටම අර බලය ක්‍රියා කරන තැනට දුර හොයාගන්න බැරි වෙනවා. හරි? එන්න ඒකට තමයි තන්තුවකින් එල්ලන්නේ. එතකොට තන්තුවක් එල්ලම අපිට ෂුවර්ද මේ T ක්‍රියා කරන්නේ හරියටම මේ තන්තුව එල්ලා දින්නක්සී කියන්නේ. එතකොට දුර මැන ගන්න ලේසි. ඒක තමයි හේතුව මේ වැදගත් කරුණු පළවෙනි වැදගත් කරුණ අපි හොඳ තන්තුවකින් එල්ල. හරි? තන්තුවකින් එල්ලන්න පළවෙනි වැදගත් කරුණ. හරි. එතනින් ගියාම අපි මේ ස්කන්ධ දෙක තෝරගන්න. ඒක ඔක්කොම තියෙනවා. ටියුට් එක තෝරලා බලන්න. හරි. එතකොට තන්තුවකින් එල්ල. තන්තුවකින් එල්ලන එක පළවෙනි. ඊළඟ එක අපි මේ ස්කන්ධ දෙක තෝරගද්දී ග්‍රෑම් 5කුයි කිලෝග්‍රෑම් 2යි වගේ එකක් ගන්න. හරියයිද? ග්‍රෑම් 5යි කිලෝග්‍රෑම් 2යි වගේ එකක් මේ දෙකට ගත්තොත් හරියයිද? හොඳයිද නැද්ද? උත්තරයක් දෙන්න. හොඳයිද නැද්ද? ග්‍රෑම් 5යි කිලෝග්‍රෑම් 1යි වගේ දෙකක් ගත්තොත් හොඳයිද නැද්ද? නෑ. ඇයි ඒ? ඇයි හොඳ නැත්තේ? දැන් හිතන්නකෝ මෙහෙම. ඔයා බැලන්ස් කරනවා කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 5යි කියන්නේ 5යි ග්‍රෑම් නේ. 5යි ග්‍රෑම් නේ. එතකොට 100යි ග්‍රෑම් තමයි කිලෝග්‍රෑම් එකක් කියන්නේ. හරි. එතකොට අපි බැලන්ස් කරද්දි මොකද කරන්නේ? ගුණ සමාන කරනවා. අපි හිතමුකෝ අපි මේ දන්නේ නැති එක මෙන්න මේක එල්ලනවා සෙන්ටිමීටර 10ක් දුරින්. හරි. එතකොට ඔක සමාන වෙන්න ඕනේ ආසන්නව මේ පැත්තෙන් යටියට ගූර්ණයට. අපි x කියලා ගමු. එතකොට 1000 එල්ලන්න ඕනේ දුර කොච්චර දෙන්නේ? අපි හිතමුකෝ 1000 එල්ලනවා. මම කියනවා මම 1000 එල්ලනවා සෝරි. මම කියනවා මම 1000 එල්ලනවා සෙන්ටිමීටර 10ක් දුරින්. හරි 1000 එල්ලනවා සෙන්ටිමීටර 10ක් දුරින්. එතකොට මේක එල්ලන්න ඕනේ සෙන්ටිමීටර ගාන. හරිනේ? බලය ගුණ කිරීම මම දලව ගත්ත අනුපාතය. එතකොට x ආසන්නව මට එනවා මේක දෙකෙන් ගුණ කරාම 2000යි. 2000යි සෙන්ටිමීටර කියන්නේ මීටර 20යි. එතකොට අපිට මීටර 20ක දුරකින් එල්ලන්න බෑනේ. මම තියෙන්නේ මීටර භාගයයි. දැන් මේකත් එක්කට බෙදලා තියෙන මීටරේ. සෝමාලියාවට පාම් දැම්මා එහෙම නෙවෙයි. කොහොමද කියන්නේ ඒක? මේ ගහන්නට මිනිහට ගොනා යනවා වගේ කේස් එකක් වෙනවා දැන්. ඒ වගේ එකක් කරොත් නිකන් ප්‍රැක්ටිකල් එක කරගන්න බැරි වෙනවා. ඔයා නිකන් වියදම් කරලා තියෙන කිසිම වැඩ කර නැති දෙයකට. හරි. හරි. එතකොට ඕක තමයි කතාව. මේ මීටින් එකේ එන්නොත් ටක් ගාලා ඔය ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න මගේ පැකේජ් එක ඕෆ් වෙලා වගේ. හරි. ඒතර ඕක තමයි කතාව. එතකොට ඊළඟ වැදගත් කරුණ එතකොට ඊළඟ වැදගත් කරුණට අපි යමු. හරි. අනිත් එක මේකට අපි මේ තන්තු පාවිච්චි කරනවා නම් මේ තන්තු වලට ඇඹරුම් නූල් පාවිච්චි කරන්න බෑ. ඇඹරුම් නූල් කියන අර දැකලා තියෙනව නේද? අර තංගුස් නූල් හරි. හරියට. ඔත්තල වගේ තියෙන්නේ. එතකොට මේක එකම් මෙල්ලම මේක කරකිනවා මෙහෙම. එතකොට ඒක අපිට බැලන්ස් කරන්න හරි අමාරුයි. මේවා ඉතා සියුම් වැඩ. එහෙනම් වැඩේ අමාරුයි. එතකොට ඇඹරුම් නූල් පාවිච්චි කරන්න බෑ.
ඒක ප්‍රධානතම වැදගත්කම. හරි ඔය ඔක්කොම තියෙනවා මේකේ. ඊට පස්සේ තන්තු ස්කන්ධය එකතු නොකරන බැවින් මේවා සැහැල්ලු තන්තු වෙන්න ඕනේ. ඒතකොට තන්තු ස්කන්ධය අපි සලකන්නේ පුළුවන් තරම් සැහැල්ලු තන්තු ගන්න ඕනේ. මෙන්න එල්ලු බාරයන් වල අගයන් තන්තුයේ ආතතීන් වලට සමාන වීමට වස්තුව ස්පර්ශ නොවිය යුතුයි. එතකොට වස්තුව මේ වගේ කොහෙවත් ස්පර්ශ වෙන්න බෑ. ඒ කියන්නේ වස්තුව හිතන්න බිම ගෑවිලා තිබ්බ කියලා. ඒතකොට තව බල ක්‍රියා කරනවානේ. ඒතකොට වස්තුවයි මේක නිකන් නිදහසේ එල්ලිලා තියෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ භාවිතා කරන සේතු තියුණු සේතු වීමෙන් මීටර වල තිරස්ස සන්තුලනය කරගත හැකියි. භාවිතා කරන සේතු මේක මේ සේතුව තියුණු වෙන්න අපිට මීටර වල අපේ ඇකියුරසි එක ඇත්තටම වැඩි වෙනවා. හරි. එතකොට අපිට ෂාප් මනින්න පුළුවන් නේ. ඉතා තියුණුව මේ දුරවල් එහෙම නැගගන්න පුළුවන්. ඒක අපිට පට්ට වාසියක්. හරි. ඒක අපිට මාර වාසියක්. හරි. ඊට පස්සේ ගණනය කිරීම වලින් පිළිතුරු ලබා ගැනීමට වඩා ප්‍රස්ථාර ක්‍රමයක් භාවිත කිරීම තුලින් පිළිතුරේ නිර්වද්‍යතාවය ඉහළයි. අර මම කලින් කියපු එක. දිග මැනීම මීටර වලින් සිදු කරයි. සියලු දිගවල් දැන් මීටර වලින් සිදු කරන්නේ දිග මැනීම මීටර වලින් දැන් 50යි නම් මෙතන 70 කියන්නේ මෙතන 70න් 50ක් අඩු කරලා 20ක් ගන්නවා. එතකොට මීටර වලින් දිගමනිද්දී අපි කියනවා ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය 100ට 1ට වඩා අඩු වැඩි වෙන්න බෑ. ඒ කියන්නේ අපි කොටින්ම කිව්වොත් මීටර වලින් දිගම මනිනවා නම් ඒක අවම 10ට වඩා දිගවල් මනින්න ඕනේ. 10ට වඩා අඩු දිගවල් මීටර වලින් හොඳ මිනුමක් විදිහට අපි හිතන්නේ නැහැ. හරි? 10ට වඩා අඩු දිගවල් මීටර වලින් හොඳ මිනුමක් විදිහට අපි හිතන්නේ නැහැ. එතකොට අපි ආසන්නව මේක තියද්දි 10ට වඩා වැඩි දුරකින් තමයි මුලින්ම තියෙන්නේ. එතකොට දැන් හිතන්න මේකට ආසන්නව නිකන් අපිට අතට දැනෙනවනේ. ආසන්න ස්කන්ධයක් තෝරගන්න ඕනේ. අර ස්කන්ධ ඩිෆරන්ස් එකක් තියෙන්න බෑ. ඒකත් වෙනස් කරලා කරිස්සල මම මෙතන පෙන්නුව එක. හරි? ස්කන්ධ ඩිෆරන්ස් එකක් තියෙන්න බෑ. අපි ආසන්නව 10 හෝ 10ට වඩා වැඩි දුරකින් තමයි පටන් ගන්න. ඊට පස්සේ දුර වැඩි කරගෙන අරකට එහා පැත්තේ වැඩි කරගෙන තමයි පාඩාංගට ගන්න. හරි. එතකොට ඔගේ කන්ඩිෂන්ස් ටිකක් තියෙනවා. එතකොට මම අන්තිමේට දාලා තියෙනවා ළමයි නොදන්නා භාරය ඉවත් කර මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍රයේ නොවන ස්ථානයකින් පිහිදාරේ මත සම්තුලනය කරගත යුතුයි කියලා දැනෙනවා. අපි මෙතන මුලින් මීටර රූල සම්තුලනය කළානේ. තව දන්නා ස්කන්ධයකුත් අරගෙනනේ. අපිට ඕනනම් පුළුවන් මේ දන්නා ස්කන්ධේ නැතුව මීටර රූලයි මේකයි විතරක් තියෙදි මේ වැඩේ කරගන්න. ඒතර මීටර රූල පොඩ්ඩක් මෙහෙට නම් ගිහිල්ලා මීටර රූලේ බරයි මේකයි බැලන්ස් කරනවා. ඒක මම පෙන්නන්නම් අර ටියුට් එකේ. ටියුට් එකේ පෙන්නන්න. මේ තියෙන එක නෝමල් එක. එතකොට මේ අපි මේක මීටර රූලේ ස්කන්ධ බරට බැලන්ස් කරනවා අපි ඕනේ. එතකොට මීටර රූලේ අපිට මේ විදිහට ඒවට ගූර්ණ අරගෙන මේ වගේ ප්‍රස්ථාරයක් ඇසුරිමු මේ වගේ සමීකරණයක් ඇසුරිමු වැඩේ කරන්න පුළුවන්. හරි. හොඳට තේරුණා නේද ඔස්ස? කියලා දුන්නට තේරුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට වැඩේ කරගන්න පුළුවන්. හරි. 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 නියමයි. මම නිකන් ටක් ගාලා වීඩියෝ එකක් පෙන්නන්නම් මෙතනින් මම ඉවර කරන්නම් මේ ප්‍රැක්ටිකල් එක අපි ළඟට යන්නේ. හරි. මම කොල්ලොන්න පුල් කරගෙන දෙන්න වීඩියෝ එක පෙන්නන්න. තමයි කස්ටමර් ජොයින් වෙන්න. ඒ මේ මීටර රූල ගන්නේ. මීටර රූල අරගෙන ඉවර වෙලා ඔබ සේතු උඩ නිකන් බැලන්ස් කරලා තියෙන්නේ. හරි. ඒතකොට මේ පැත්තට 100ට යනකොයි 50 නම් ඒතකොට ආසන්නව 50 දී බැලන්ස් වෙනවා. මීටර රූල ආසන්නව 50 දී බැලන්ස් වෙනවා. හරි.
කොලින් එක්ක 50යි බැලන්ස් වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි එල්ලන්නේ. ඒ විදිහට එල්ලලා ඒක ස්ටේබල් නෑ මේ වීඩියෝ එක. හරි. ඔක දලව ඔක තමයි ඇටෝම ඇත්තටම තියෙද්දි ඔක තමයි ඇටෝම නේ. අපිට දැන් මෙහෙම තියෙද්දි අර එල්ලලා තියෙන තැන මෙහෙම තියෙද්දි හරියටම මේ ඉරක් කියව ගන්න පුළුවන් නේ. ඒකට ඕක තමයි කතාව. ඕක තමයි කතාව. මෙහෙම තියෙද්දි හරියටම කියව ගන්න පුළුවන් ඒකයි එන්නේ වගේ දෙයක් කරන්නේ. අපි තන්තුවකින් එල්ලන්නේ ඒක. තේරුණා? හරි. එතකොට ඊළඟට මේ එහෙම යන්න ඒ කියන්නේ. හරි. එතකොට දැන් කියන්න කොහොමද තත්ත්වේ? තේරුණාද? කතාව හොඳටම තේරුණා දොස්තුම්බ. කතාව හොඳටම තේරුණා. මේ කතාවක් විදිහට මතක තියාගන්න. නේද? හරි. එහෙනම් මේ මම මෙතනින් මීටින් එක එන්ඩ් කරලා ළමයි ආයෙ ගන්නවා. ඒ ආයෙ ගන්න ඊළඟ ප්‍රැක්ටිකල් එකට. හරි ආයෙ ගන්න ඊළඟ ප්‍රැක්ටිකල් එකට. එතකොට මේ ප්‍රැක්ටිකල් එක දැන් ආයෙ වරද්ද ගන්න බෑ. ඔන්න මම වැදගත් කරුණු ටිකත් එක්ක ඔක්කොම කිව්වා දැන්. ඔයාට මේ ෆිසික්ස් පේපරේ ඔයා උත්තර ලියද්දි හැම වෙලේම කතාවක් විදිහට මතක තියාගන්න. මොකද්ද කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? තේරුණාද? ඔයා මේ ගණනය කිරීම එන විදිය පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මෙහෙම තමයි එන්නේ. ඊට පස්සේ මොකක් එක්කද මොකද්ද වෙනස් කරන්නේ? අපි මොකද්ද ගන්නේ? අනුක්‍රමණින් ආන්න මෙහෙම ගන්න. හරි? ඊට පස්සේ අනුක්‍රමණයෙන් මේ විදිහට ගන්න. ඒකල වැදගත් කරුණු ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ කියන එක තර්කෙ මතක තියාගන්න. ඒ පොයින්ට් කටපාඩම් කරන්න යන්න බෑ. ඒකට ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් නේ. ඔය 2005 කියලා දාලා තියෙනවනේ මම ප්‍රැක්ටිකල්. ඒකට ඒක බලන්න. දැන් මේක කට් වුණාම ආයෙ ජොයින් වෙන්න මොකද මගේ පැකේජ් එක ඉවර වෙලා මම දන්නේ නැහැ මේ ඔයගේ තියෙනවා කියලා ඉවර වෙලා. හරි. එහෙනම් මේ තේරුණා කියලා හිතන්න බෑ. මේ ප්‍රැක්ටිකල් එක ආයෙ මේව කරගන්න බෑ. වරද්ද ගන්න බෑ. ඩවුට් තියාගන්න එපා. ඩවුට් තියෙනවා නම් මගෙන් අහන්න.